ඔන්න ඉතින් නිවාඩු දවසේ අපි මේ රිහා බබා කරපු එල්ලීමක් ඉටු කරන්නයි හදන්නේ. එයා අපෙන් ඉල්ලුවා බස් එකකයි ට්‍රේන් එකකයි නැවකයි යන්න ඕනේ කියලා. මීට කලිනුත් අපි එයත් එක්ක මෙහෙම ගිහිල්ලා තිබුණත් එයා ගොඩක් චූටි නිසාද කොහෙද එයාට ඒක මතක නැහැ. දැන් එයාට හැමදේම තේරෙන වයස නිසා ඒ කරපු ඉල්ලීම ඉක්මනින්ම ඉටු කරන්න අපි හිතුවා. ඉතින් අපි උදේම නැගිටලා ගෙදර ඉඳන් ස්ටේෂන් එකට බස් එකේ ගියා. ඊට පස්සේ ස්ටේෂන් එකේ ඉඳන් ට්‍රේන් එකට නැගලා අපි මේ ඇවිත් ඉන්නේ යොකෝහාමා මිනත මිරයිවරට. එතනට ඇවිල්ලා මොකද එතන නැවක් තියෙනවා අපිට නැවට චූටි මැණිකව එක්කගෙන යන්න පුළුවන් නිසා. අපි මේ කරපු ඉල්ලීම් තුනම එකම දවසේ ඉටු කරලා දෙන්න තමයි හැදුවේ. ඉතින් අපි මිනත මිරයිවලට ගිහිල්ලා උදේම මැක් එකකින් කෑම කාලා ඊට පස්සේ අපි මේ ආවේ ලොකු නැවකට රිහා බබාට ඒ එක්ස්පීරියන්ස් එකත් ලබා දෙන්න. අපි එයාට ඒක ඇතුලේ තියෙන දේවල් ගොඩාක් කියලා දුන්නා. එයාත් අපෙන් එක දේවල් ඇහුවා. ඊට පස්සේ අපි ගියා රිහා බබාට බෝට් රයිඩ් එක්ස්පීරියන්ස් එකක් දෙන්න. අනේ අපි සෙනසුරාදා දවසක තමයි මේ ගියේ. මොකද්ද මන්දා වෙලාවකට මේ බෝට්ටුවේ යන්න හිටියේ අපි තුන්දෙනා විතරමයි. ඒක අපි තුන්දෙනාට හරිම ෂෝක්. මොකද අපිට හිතේ හැටියට එක තැන් වලට ගිහිල්ලා මේක උඩරිම විඳින්න පුළුවන් වුණා.